අද අපි අරන් ආවේ මූන් රිවර් ඩ්‍රාමා එකේ 3 වෙනි කොටස. ඉතින් ඔයා මුලින්ම බලන්නේ මේ වීඩියෝ එක නම් මේකට කලින් අපි දාපු කොටස් දෙක බලලා මේක බලන්න. අපි කලින් කොටස අවසන් කළේ ලී ගැන් සහ ලී තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා මාලිගාවේ පිරිසක් දැකපු තැනින්නේ. ඉතින් අපි අද බලමු එතනින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලම ඉතුරු ටික බලන්න එකතු වෙන්න. මේ උන් කටකතාව පැතිරීම අඩු කිරීමට උත්සාහ කළා. ගූෂිට මේ ගැන නිශ්ශබ්දව සිටින ලෙස ඔහු කිව්වා. නමුත් ගූෂිගේ සේවිකාවන් මෙය මාලිගය පුරා පැතිරෙව්වා. ඔටුන්න හිමි කුමරු පිරිමින්ට කැමති බවට ඇති කටකතාව රට පුරා ව්‍යාප්ත වුණා. මේ උන් කෝපයට පත්ව ගූෂිට දොස් පැවරූ අතර ඔවුන්ගේ රහස් හරිතාගාරය පුල්සා දමන බවට තර්ජනය කළා. ඔහුගේ චෝදනා සහ ප්‍රතික්ෂේප කිරීම නිසා ගූෂිගේ හදවත බිඳී ගියා. ඇයව අහිමි කර ගැනීමට ඔහු මෙතරම් උත්සාහ කරන්නේ ඒ කියා ඇයට තේරුම් ගත නොහැකි වුණා. මේ නිසා ඇය සම්පූර්ණයෙන්ම දුෂ්ට චරිතයක් වීමට තීරණය කළා. ඔවුන්ට එකට සිටීමට හැකි වන පරිදි රජු සහ කුමරු ඉවත් කළ ලී උන්ව රජු කිරීමට ඇය සැලසුම් කළා. ලී උන් ඇගේ මේ පිස්සු හැසිරීමෙන් භීතියට පත්ව කෝපයෙන් පිටත්ව ගියා. මේ අතරේ දේශපාලන ප්‍රතිවිපාක විශාල වුණා. වම් අගමැති රජුගෙන් ඉල්ලා සිටියේ මෙම අපකීර්තිය නැති කිරීම සඳහා කිරුලා හිමි කුමරු සමග නිදාගත් යුනික මරණ දණ්ඩනයට යටත් කරන ලෙසයි. ලී ගැන් වම් රාජ්‍ය අමාත්‍යවරයාගේ උපක්‍රමය හොඳින් තේරුම් ගත්තා. ඔහු වහාම තම වටිනා දේ අසුරාගෙන මාලිගාවෙන් පලා යාමට සූදානම් වුණා. පිටත්ව යාමට පෙර ඔහු ලීට සහතික කළා ඔහුගේ ප්‍රමුඛතාවය වන්නේ ඇගේ පවුල ආරක්ෂාවට පත් කිරීම බව. අමාත්‍යවරයාගෙන් බේරීමට ලී ගැන්ට කැලේ නිදා ගැනීමට සහ දුෂ්කර ගමනක් යාමට සිදු වුණා. එවිට තමයි ඔහුට ලී යන්නට තැනක් නැතිව ඇවිදිමින් විඳින ලද දේ සැබවින්ම තේරුම් ගත හැකි වුණේ. ඔහුගේ හදවත ඇය වෙනුවෙන් විඳී ගියා. මේ අතරේ ලී ඔහුගේ ආරක්ෂාව සඳහා යාඥා කරමින් සිටියා. මෙම ඔවුල් සමය තුල ඔවුන් අතර ඇති වූ ආදරය තව තවත් වැඩි වුණා. ගැන් නිලධාරී හියෝ සොයා ගොස් ලීගේ පවුල සැඟවීමට උදව් කරන ලෙස ඉල්ලුවා. ඔහු හියෝගෙන් ඉල්ලා සිටියේ සැකයක් ඇති නොවන පරිදි ඔවුන් ඥාතීන් යයි කියන ලෙසයි. ලී වරක් ඔහුගේ දියණියගේ ජීවිතය බේරාගත් නිසා නිලධාරී හෝ සතුටින් උදව් කිරීමට එකඟ වුණා. ඇගේ පවුල ආරක්ෂිතව සිටීමත් සමග ලී ගැන් ලී උන්ගේ නිවසේ සැඟවී සිටීමට ආපසු ගියා. ලී ගැන් සහ ලී ශරීර මාරු කරගත් බව නොදැන ඔහු ඉදිරියේ සිටින පුද්ගලයා ලීය විශ්වාස කළා. ඇය අනතුරේ සිතමින් ඔහු ඇයව වම් ඇමතිවරයාගෙන් ආරක්ෂා කිරීමට ඇයට විවාහ යෝජනාවක් කළා. කෙසේ වෙතත් ලී උන්ට වෙනත් අරමුණක් තිබුණා. ඔහු දුටුවා ලී පැමිණිදා සිට ලී ගැන්ගේ පරිගැනීමේ ආසාව අඩු වී ඇති බව. ලී උන් එයට කැමති වුණේ නැහැ. මේ අතරේ වම් අමාත්‍යවරයා සොයාගත් ඔටුන්න හිමි කුමරුට සමීප වූ යුනික් ඇත්තටම කාන්තාවක් බව. ඔහු දැනට ඔටුන්න හිමි කුමරුගේ ශරීරයේ සිරවී සිටින ලීව හමු වුණා. ගැහැණු ළමයා සැඟව සිටින්නේ කොහෙද පවසන ලෙසට අනතුරු ඇගුවා. වීතියට පත් වූ ලී කලබල වුණා. රජු අමාත්‍යවරයා මෙම අපකීර්තිය භාවිත කර ඔටුන්න හිමි කුමරු විනාශ කිරීමට බය වූ හේයින් තම පුත්‍රයාට ගැහැණු ළමයා බාර දෙන ලෙස නියෝග කළා. රජයේ වහලියක් ලෙස පිටුවහල් කිරීම පමණක් කරමින් ඔහු ඇගේ ජීවිතය බේරා ගන්නා බවට පොරොන්දු වුණා. ඔහු තම පුත්‍රයාට අනතුරු ඇඟවුවේ සාමාන්‍ය වෙළෙන්දියක් වෙනුවෙන් ලේ වැගිරීමක් සිදු නොකළ යුතු බවයි. මෙය අසා ඊ ගැන්ට කරදරයක් වෙයි කියලා බය වුණ ලී ඒ දින රාත්‍රියේ ඊ ගැන්ව සොයාගෙන ගියා. ඉක්මනින් නැවත ශරීර මාරු කර ගැනීමට ක්‍රමයක් සොයාගෙන මෙම අපකීර්තිය අවසන් කිරීමට තමා බාර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඇය කලින් වහලියක් වූ හේයින් රජයේ සේවකයෙකු වීම එතරම් වෙනසක් නොවන බව ඇය ඔහුට කිව්වා. ඊ ගැන් ඇයව මෝඩියක් ලෙස හැඳින්වුවා. ඇය බිම වැටි හඬමින් සිටිනු දැකීමෙන් ඔහු ඇය වෙත ගොස් ඇගේ කඳුළු පිසදා සියල්ල තමා විසින්ම හසුරුවන බවට පොරොන්දු වුණා. ඊළඟ දින ගැන් අධිකරණයට බාර වුණා. වම් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මාලිගා නිලධාරියෙකු ලෙස කාන්තාවක් විශ්වලා ගැනීමට දඬුවම ලෙස කසයෙන් පහර 100ක් ලබා දෙන ලෙස අණ කළා. ඒ වගේම ඉන්පසු වහල්භාවය සඳහා පිටුවහල් කිරීමටද අණ කළා. ඒ මොහොතේ රැජින එතනට පැමිණියා. එම දරුවා මගේ ආරක්ෂාව යටතේ කියමින් ඇය පැවසුවේ පන්සලේදී ලී ඔටුන්න හිමි කුමරුව බේරාගත් බව අසා ඇයව උසාවි කාන්තාවක් ලෙස පත් කළ බවයි. ඇය පැහැදිලි කළා මාලිගා නිලධාරියෙකු ලෙස වෙස්වලා ගැනීම ලීට නැගෙනහිර මාලිගාවට ප්‍රවේශය සලසන තාවකාලික පියවරක් පමණක් වූ බව.
බලවත් වෛද්‍ය රැජිනදලී ආරක්ෂා කිරීමට පියවර ගත් බව දැක වම් රාජ්‍ය අමාත්‍යවරයාට පසුබැසීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මෙලෙස වෛද්‍ය රැජිනදලීට උදව් කිරීමට හේතු වුණේ පෙර රාත්‍රියේ ලිගෙන් ඇය රජුට භාවිත කිරීමට අදහස් කළ එම විෂ සහිත සුක්කෝපයක් රැගෙන වෛද්‍ය රැජින හමුවීමට ගියා. ඔහු එයදල්ගේ ජීවිතය සඳහා ඇපයට තැබීමට භාවිත කළා. කරදර නිරාකරණය වූ විට දෙදෙනා වෛද්‍ය රැජිනට ස්තුති කිරීමට ගියා. එහිදී ඇය අවධාරණය කළා ඔටුන්න හිමි කුමරු නිල වශයෙන් ගැහැණු ළමයා උසාවි කාන්තාවක් ලෙස පිළිගත යුතු බව සහ අවසානයේ ඇයව රාජකීය බිසව ලෙස ගත යුතු බව. නමුත් කිරුළ හිමි කුමරුගේ ශරීරය තුල සිටින දලී කැළඹීමෙන් එය ප්‍රතික්ෂේප කරා. එසේ කළේ කුමරු බව සිතන රැජින. ඔබ ඉතා දුර්වලයි. ඒ කොටුන්න හිමි කුමරියක අහිමි කර ගැනීම ප්‍රමාණවත් නොවුනාද? දලීටත් අමාත්‍යවරයාගේ අත්වලින් එම ඛේදජනක අවසානයේ සිදුවීමට ඔබට අවශ්‍යද? කියා ඇයට තරවටු කළා. මෙම වචන ගැන්ගේ හදවත විනිවිද ගියා සහ ඔහු නිහඬ වේදනාවෙන් අත්අද කරගත්තා. ඔහුගේ දුක දැනීමෙන් දලී ඔහු සතුටු කිරීමට වර්ණවත් සබන් බුබුලු පිඹීමට උත්සාහ කළා. ඔවුන් කුඩා දරුවන් මෙන් එකට සෙල්ලම් කරන විට සැබෑ සිනහවක් අවසානයේ ඇන්ගේ මුහුණට ආපසු පැමිණියා. රැජින වම් ඇමති ඉදිරියේ ඔහුව බේරගන්න පැමිණීමට තරම් ඔබ ඇයට මොනවද කිව්වේ කියලා කුතුහලයෙන් සිටි දලී ලිගෙන්ගෙන් ඇසුවා. ඔහු දලී දෙස බලා මම ඇයට කිව්වේ ඔටුන්න හිමි කුමරු දලීට ආදරය කරන බව කියලා ලිගෙන් කිව්වා. මේ ඇසීමෙන් දලී ලැජ්ජාවෙන් අහක බැලුවා. දැන් උසාවියේ කාන්තාවක් ලෙස සිටින නිසා දලීගේ ශරීරයේ සිටින ලිගෙන්ට දලී සමග නිදහසේ සිටීමට හැකි වුණා. ඔවුන්ගේ නව නිදහස ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් හමුවීමක් සඳහා මාලිගාවෙන් රහසින් පිටතට ගියා. ලිගෙන් දලීව උසස් ඇඳුම් වලින් සරසා ඇයට කණ්ණාඩියකින් බලන්නට සැලසුවා. පැහැදිලිව බලන්න, ඔබ කෙතරම් ලස්සන සහ වටිනවද බලන්න. එහෙන් කරුණා කරලා ඔබ වහලියක් වීමට පමණක් අදහස් කරන බව කීම නවතන්න. කියලා ඔහු ඇයට කීවා. කලාකරුවෙකු හමු වී ඔවුන්ගේ සිතුවමක් ලබා ගත්තා. වසුව ඔවුන් සුවඳ ද්‍රව්‍ය සාප්පුවකට ගිය අතර දලී නැමී ලිගෙන්ගේ සුවඳ බැලීමට උත්සාහ කළා. හදිසි සමීපත්වය නිසා ඔවුන් දෙදෙනාම කලබල වූ අතර ඔවුන් එවෙලෙම වෙන් වුණා. ඔහුගේ ලැජ්ජාව සැඟවීමට ඊගෙන් වයස්ගත සාප්පු හිමියා සමග සංවාදයක් ආරම්භ කළා. සෑම දිනක්ම ශක්තිමත් වාෂ්ප ආශ්වාස කරමින් තම සෞඛ්‍ය අවදානමට තබන්නේ ඒ කියා ඔහු මහල්ලාගෙන් ඇසුවා. මගේ බිරිඳ මේ සුවඳවලට කැමති නිසයි කියලා මහලු මිනිසා උණුසුම් සිනහවකින් පිළිතුරු දුන්නා. මම ඇයට ආදරය කරන නිසා මම ඇය ළඟ ඉන්නවා. ස්වාමියෙකු වශයෙන් ඇගේ සිහින ආරක්ෂා කිරීම මගේ රාජකාරියයි කියලා ඔහු කිව්වා. මෙම වචන නිසා ලිගෙන් දලී දෙස ආදරයෙන් බලමින් අවසානයේ ඔහු කළ යුතු දේ තේරුම් ගත්තා. ආපසු යන මාර්ගයේදී දලී වැටෙන මල් පෙති අල්ලා ගනිමින් සතුටින් පිරී සිටියා. ඊගෙන් ඇය පිටුපස සිටගෙන ආශාවෙන් බලා සිටියා. නමුත් දලීගේ හුරුපුරුදු හැසිරීම් දැකීමෙන් ඔහුගේ වේදනාකාරී මතකයන් හැවිස්සුණා. ඇය ඔහුගේ මියගිය බිරිඳට කොතරම් සමාන වුවද ඔහුට දැඩි දුකක් ඇති වුණා. ඔහු හදිසියේම ඇයට කීවේ ඔහු නැතිව මාලිගාවට යන ලෙසයි. තනිව ඉතිරි වූ ඔහු තම මියගිය බිරිඳගේ මතකයන්හි ගිලී ගියා. ඔහුගේ මනස ඔවුන්ගේ සතුටු මොහොත්වලින් පිරී ගියා. තමා වරදක් කරනවා කියන හැඟීම ඔහුට ඇති වුණා. ඔහුට ඇයව මෙතරම් ඉක්මනින් අමතක කරගත හැක්කේ කෙසේද? වෙනත් කාන්තාවකට සිනාසීමට ඔහුට නිර්භීත වූයේ කෙසේද? කියලා ඔහු සිතුවා. මේ මොහොතේ කළු ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණ ඔහුට පහර දී සිහිසුන් කර පැහැරගෙන ගියා. මෙලෙස පැහැර ගැනීමට හේතුව වූයේ කිහිප දිනකට පෙර වම් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රධාන උසාවි කාන්තාවකගෙන් දැනගන්නවා දලී නිලධාරී හෝ සමග හිතවත් බව. මේ නිසා අමාත්‍යවරයා උසාවි කාන්තාවට නියෝග කළා ඇයව පරීක්ෂා කර සැබෑවටම ඇය කවුද කියලා හොයාගන්නා ලෙස. එහි ප්‍රතිඵලයක් වශයෙන් උසාවි කාන්තාව ලිගෙන් සිටින දලීගේ ශරීරය අමාත්‍යවරයාගේ රහස් කුටියක බැඳ තැබුවා. ඇය තම සේවකයන්ට නියෝග කළා ඇයට වඳභාවය ලැබෙන විෂ ලබා දෙන ලෙස. සැලසුම කුරිරු නමුත් සරලයි. දලීට දරුවන් උපදවිය නොහැකි නම් ඇයට ඩයිගර් රැජනගෙන් ලැබෙන ආරක්ෂාව සහ වටිනාකම අහිමි වනු ඇත. පසුව නිසැකවම ඇයව මරා දැමීමට වම් ඇමතිට පහසු වනු ඇත. ගැන් ප්‍රචණ්ඩව සටන් කළා. ඒ වේලාවේදී ඔහුගේ එක් සපත්තුවක් ගැලවුණා. ප්‍රධාන උසාවි කාන්තාව සපත්තුව අල්ලාගෙන එය කෙලින්ම ගිනි උදුනට විසි කළා. සපත්තුව දැවෙනු දැකීමෙන් ලීගෙන්ට ලස්සන මල් සපත්තු පැළඳීමට දලීට ඇති සරල සිහිනය සිහිපත් වුණා.
කෝපය ඔහු තුළ දැල්වීමට පටන් ගත්තා. හදිසියේ ඔහු කඹය කඩාගෙන තනිව සේවිකාවන් සමග සටන් කළා. ගින්න නොතකා ඔහු දැවෙන සපත්තුව ගින්නෙන් ආපසුගෙන කුටියෙන් පිටතට පැන ගියා. පිටතට යන විට ඔහු හම්බෙන් අමාත්‍යවරයා විසින් තබා ඇති කුරුළු කූඩුවක් දුටුවා. වෙහෙසට පත්ව සිටින ලී ගැන්දා ලී වෙත ආපසු ගියා. ඔහු මල් සපත්තුව ඇයට බාර දුන්නා. මහලු සාප්පු හිමියාගේ වචන සිහිපත් කළ ඔහු ස්වාමියෙකු තම බිරිඳගේ සිහින ආරක්ෂා කළ යුතුයි. ඔබගේ සිහිනය මම ආරක්ෂා කරන්නම් කියමින් දලී දෙසට සිහිය නැතුව වැටුණා. දලී ගැන්දෙන් විඳගත් වධහිංසා ගැන නොදැන සරලව ඔහුව ආපසු ඔහුගේ කාමරයට ගෙන ගොස් නිදා ගැනීමට උදව් කළා. ගැන් අවදි වූ විට ඔහුගේ පළමු සිතුවිල්ල වූයේ දලී සිටින අනතුරුදායක තත්ත්වය ගැනයි. ඔහු දැන සිටියා වම් රාජ්‍ය අමාත්‍යවරයා නැවත ඇයව ඉලක්ක කර ඇති බව. ඇයව ආරක්ෂා කිරීමට ඔහු වේදනාකාරී තීරණයක් ගත්තා. ඔහු ඇයව ඈත් කිරීමට සිතුවා. ඔහු හිතාමතා කුරිරු වචන කියා ඔහු ඇයට අකමැති බව ප්‍රකාශ කරමින් ඔහු ඉල්ලා සිටියේ ඔවුන් ශරීර ආපසු මාරු කළ වහාම ඇය අගනුවර අතහැර යා යුතු බවයි. ලී ගැන්ගේ මේ හැසිරීම නිසා දලීගේ හදවත බිඳී ගියා. දලීට හැකි වූයේ සුනකයෙකුට ඇගේ කලකිරීම කියා දීම පමණයි. මේ අතරේ ලී ගැන් ඇයව දුරට ඇවීම ඇයව ආරක්ෂිතව තබා ගැනීමේ එකම මාර්ගය බව තමාටම හේතු ගැන්වීමට උත්සාහ කරමින් තමාගේම හැඟීම් සමග සටන් කළා. මේ අතරතුර පෙර රාත්‍රියේ ඔව් සහගත බව පිළිබඳ පුවත ඩේග රැජින වෙත ළඟා වී තිබුණා. කෝපවීම වෙනුවට දලී වඳ බව ඇතිවන විෂ ප්‍රතික්ෂේප කර තනිව උසාවි කාන්තාවන් සමග සටන් කළ බව දැනගත් විට ඇය පැහැදුනා. එවැනි සජීවී ගැහැණු ළමයෙකු තවත් උපක්‍රමවලින් ආරක්ෂා කිරීමට ඩේග රැජින තීරණය කළා. උටුන්න හිමි කුමරු කැඳවා නිල වශයෙන් ගැහැණු ළමයා රාජකීය බිසව තනතුරට උසස් කිරීමට කටයුතු කරන ලෙස දැනුවත් කිරීමට රැජින උත්සාහ කළා. දලී කැඳවීම ගැන දැනගත් විට ඇය එය මග හැර සැඟවුණා. ඇය මම්මුලා සහගතව ලී ගැන් සොයා ගැනීමට උත්සාහ කළා නමුත් ඔහු ඇයව මග හැරියා. මේ අතරතුර වම් අමාත්‍යවරයාට එරෙහි කුමන්ත්‍රණය සාකච්ඡා කිරීමට ලී උන් රැස්වීමක් සංවිධානය කළා. ලී ගැන්ට මෙයට යාමට අවශ්‍ය නිසා දලී සමග කතා කිරීමට සිදු වුණා. ගමනේදී දල් ඔහු සමග සිනාසීමට උත්සාහ කළා නමුත් ලී ගැන් ඇයගෙන් දුරස්තව සිටියා. එහිදී ලී උන් ක්වීන් අධිරාජ්‍යයෙන් එකතු කරන ලද විෂ සහිත කුරුල්ලන් පිළිබඳ සාක්ෂි ගෙන අතර කුරුල්ලන්ගේ මුල් හිමිකරුවන් වූ ලයි පවුලේ උරුමකාරයා ජීවතුන් අතර සිටින බවක් පෙනෙන නමුත් පතුරුදන් වී ඇති බව පැවසුවා. ඇත්තටම ලී උන් එම උරුමකරුව සොයාගෙන තිබුණා. නමුත් ඔහු ලී ගැන්ට බොරු කීවා. ඔහු අදහස් කළේ රාජකීය විවාහය අවසන් වන තුරු අමාත්‍යවරයාගේ වැටීම ප්‍රමාද කිරීමටයි. එයට හේතුව වූයේ එවිට ඔහුගේ ආදරණීය භූෂිත දඩුවම් විදීමට සිදු නොවීමයි. නමුත් සැලසුම සාර්ථක වුණේ නැහැ. පිටත සවන් දෙමින් සිටි උරුමකරුවා කාමරයට කඩා වැදී ලී උන්ගෙන් තම පැවැත්ම සඟවන්නේ කියා ඇසුවා. මේ ලී ගැන්ව දැඩි කලකිරීමට පත් කළා. ඔහු තේරුම් ගත්තේ තම සහෝදරයා ඔවුන්ගේ සතුරා පෙරලා දැමීමට තීරණාත්මක සාක්ෂි රඳවා තබා කාන්තාවක් වෙනුවෙන් ඔහුව පාවා දුන් බවයි. සහෝදරයන් සතුරන් වනු ඇතැයි භීතියට පත්ව දලී ලී උන්ගෙන් ඔහුගේ හේතුව පැහැදිලි කිරීමට අයද සිටියා. නමුත් ඔහු නිශ්ශබ්දව ලැජ්ජාවෙන් හිස නමා සිටියා. කලකිරීමට සහ වෙහෙසට පත්ව ලී ගැන් කෝපයෙන් පිටතට ගියා. දලී ඔහු පසුපස ගියා. ඔහුගේ හදවතේ ගැඹුරු වේදනාව දැක ඇය ඔබට හඬන්නට අවශ්‍ය නම් හඬන්න දුක ඇතුළත තබා නොගන්න කියමින් ඔහුව වැළඳගත්තා. ලී ගැන් වැළඳීම ආපසු දීමට සූදානම්ව සිටියා. නමුත් ඔහු හදිසියේ නතර වුණා. ඔහු නිසා දලී විඳගත් වේදනාව සහ අනතුර පිළිබඳ මතකයන් ඔහුගේ මනසට පැමිණියා. ඔහු ඇයව ඈත් කළා. ඔහුගේ ආශාව අමතක කළ ඔහු තමාවම ශක්තිමත් කරගනිමින් එතනින් පිට වුණා. මේ අතරේ ලී උන් තම කාමරයේ අබුළු දමාගෙන සිටියා. ඔහුගේ සේවකයා ඔහුට යථාර්ථය පැහැදිලි කළා. ඔහු පැවසුවේ පැත්තක් තෝරගන්න ලෙසයි. ඔබට සියල්ලන්ම බේරා ගන්නා වීරයා ලෙස ක්‍රීඩා කළ නොහැකි බව ඔහු ලී උන්ට අවබෝධ කෙරෙව්වා. අවසානයේ ලී උන් ඔහුගේ තේරීම කළා. ඔහු ඔටුන්න හිමි කුමරුට මුහුණ දීමට මාලිගාවට ගියා. ලී උන් දැන සිටියා ලයි පවුලේ උරුමකාරයා කතා නොකරන බව. නමුත් ඔහු ලයි විසින් විෂ සහිත ජුන් කුරුල්ලන් ගැන හෙළි කළ සියල්ල දිනපොතකට පිටපත් කර තිබුණා. එය කුමරුට බාර දීමට පෙර ඔහු වම් රාජ්‍ය අමාත්‍යවරයා වැටෙන විට භූෂි ආරක්ෂා විය යුතුයි කියලා එක් කොන්දේසියක් ඉල්ලා සිටියා. දලී ලී ගැන් දෙස බැලුවා. කිසිදු ප්‍රතික්‍රියාවක් නොදැක ඇය ලී උන්ට පොත තබා යන්නට කීවා.
ලීගෙන් ලී උන්ව පිටව යාමට පෙර නතර කළා. ඔබ මට පාවා දීමට තෝරා ගත්තේ නම් ඒ මට මේ පොත දෙන්නේ. ඔබ සෑම විටම කිසිවෙකුටත් රිදවීම වළක්වා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? කියලා ලීගෙන් ඔහුගෙන් ඇසුවා. එවිට ඔහු පැවසුවේ ඒ තමා බියගුල්ලෙක් නිසා බවයි. මේන් ලීගෙන්ට සානුකම්පිත වේදනාවක් දැනුණා. දිනපොත කියවන විට ලීගෙන් තීරණාත්මක කරුණක් සොයාගත්තා. ජීන් කුරුල්ලන්ගේ විෂ කුරුල්ලාගෙන් ලබාගෙන දින 3කින් පසු එහි විෂ නැති වී යයි. මේන් අදහස් වන්නේ අමාත්‍යවරයාට සෑම විටම කුරුල්ලා ආසන්න ප්‍රදේශයක තබා ගත යුතු බවයි. ඔවුන්ට කුරුල්ලන් සොයාගත හැකි නම් අමාත්‍යවරයා විසින් පෙර රජු ඝාතනය කළ බව ඔප්පු කර ඔහුව වහාම විනාශ කළ හැකියි. ලීගෙන් කුරුල්ලන් සගව සිටිය හැකි ස්ථානය ගැන සිතන අතරේ ගලී සුනකයෙකුට කෑම දෙමින් සිටියා. කුරුල්ලන් ඇති කිරීමද සුනකයන් ඇති කිරීම වැනිය. අනිවාර්යෙන් ඔවුන්ට දිනකට 3 වරක් ආහාර දිය යුතුය. ලීගෙන් සහ දලී බොහෝ සර්ප අල්ලන්නන් දන්නා රාජකීය වෛද්‍යවරයෙකු හමුවීමට ගියා. ජීන් කුරුල්ලන් විෂ සහිත සර්පයන් ආහාරයට ගන්නා බැවින් සර්ප අල්ලන්නන්ගෙන් තොග වශයෙන් සර්පයන් මිලදී ගන්නා කෙනෙකු සොයාගතහොත් කුරුල්ලා සොයාගත් හැකි බව ඔවුන් අනුමාන කළා. ඔවුන් මුළු දවසම වෙස් මුහුණක් පැළඳ සිටින කුරුළු රැක බලා ගන්නා ගැන සර්ප අල්ලන්නන්ගෙන් විමසා සිටියද ඔවුන්ට කිසිවක් ලැබුණේ නැහැ. ලීගෙන් පාර අයිනේ වාඩි වී විවේක ගැනීමට යද්දී සොළව නිසා වෙස් මුහුණු මිනිසාගේ කටු සටහන ඔහුගේ අතින් ඉවතට ගියා. ඒ සුළගේ ගමන් කර එම මිනිසාගේම පාද අසල බිම වැටුණා. ඊළඟ දින ඛේදවාචකයක් සිදු වුණා. අසල ගම්මානයේ සර්ප අල්ලන්නන්ගේ පවුල් දෙකක් එක් රැයකින් මිය ගියා. රෝග ලක්ෂණ ජීන් කුරුළු විෂ මගින් සිදුවන මරණවලට සමාන වුණා. ලීගෙන්ට ජීවතුන් අතර සිටින එම පවුලේ මහලු කාන්තාවක් හමු වුණා. ලීගෙන් ඇයට වෙස් මුහුණු මිනිසාගේ කටු සටහනක් පෙන්වූ විට ඇය භීතියටපත් වුණා. ඇගේ පවුල වෙනුවෙන් පරිගැනීමට දිවුරුම් දුන්න ලීගෙන් ඇයගෙන් විස්තර ඉල්ලා සිටියා. ප්‍රතිචාරයක් වශයෙන් ඇය වෙස් මුහුණු මිනිමරුවාට අයත් සුවඳ මල්ලක් ඔහුට දුන්නා. වසුව ලීගෙන් දලීගේ හදා වඩාගත් දෙමාපියන්ව හමුවීමට ගියා. දලීගේ ශරීරයේ සිටින්නේ ලීගෙන් බව නොදන්න ඔවුන් ඔහුව ආරක්ෂාව සඳහා ක්වීන් අධිරාජ්‍යයට රැගෙන යාම සඳහා කබයකින් වැද දැමුවා. ඇයව හොරෙන් ප්‍රවාහනය කිරීමට ඔවුන් සැලසුම් කළා. මම්මුලා සහගතව ලීගෙන් කඩිමුඩියේ පැහැදිලි කළා ඔහු දලී නොවන බව සහ ඔවුන් ශරීර මාරු කර ඇති බව. මේ අතරේ මහ රැජින ඩෙයිගර් අවසානයේ ඇයගෙන් සැඟවීමට උත්සාහ කරන ලීගෙන්ගේ ශරීරයේ සිටින දල්ව අල්ලගන්නවා. නිල වශයෙන් ගැහැණු ළමයා හරම්හි බිසව ලෙසගෙන ඒමට ඇය බලපෑම් කළා. ඒ වෙලාවේ දලී බිහිසුණු සත්‍ය දැනගත්තා. ඇය නොසිටි අතරේ ප්‍රධාන උසාවි කාන්තාව ඇගේ ශරීරයේ සිටින ලීගෙන්ව පැහැරගෙන ඔහුට වඳභාව සහිත විෂ පෙවීමට උත්සාහ කළ බව ඇය දැනගත්තා. දලී ඉක්මනින් ඇගේ හදා වඩාගත් පවුල සොයාගෙන ශරීර මාරු කතාව තහවුරු කළා. ඇගේ නැන්දා ඉරනම් දේවතාවගේ වචන සිහිපත් කළා. වසුව නැන්දා ඊගෙන් සමග තනිව කතා කිරීමට ඉල්ලා සිටියා. ඔබ ශරීර ආපසු මාරු කළ පසු දලීව ඔබෙන් ඈතට යවන්න ඔබට ඇයව ආරක්ෂා කිරීමට හැකියාවක් නැහැ කියලා ඇය පැවසුවා. මාලිගාවට ආපසු ලීගෙන් සර්ප අල්ලන්නන්ගේ මරණ සඳහා තමාටම දොස් පවරා ගත්තා. තමන් අසාර්ථක පුද්ගලයෙක් බවත් තමාට කිසිවෙකු ආරක්ෂා කළ නොහැකි බවත් ඔහු පැවසුවා. විසඳීමට උත්සාහ කිරීමේදී ඇගේ ශරීරයේ බේරා ගැනීම සිහිපත් කරමින් දලී ඔහුව සනසන්නට උත්සාහ කළා. මේ අවස්ථාවේ ප්‍රධාන උසාවි කාන්තාව කඩා වැදී දලීව අත්අඩංගුවට ගැනීමට නියෝග කළා. මෙයට හේතුව වූයේ ප්‍රධාන උසාවි කාන්තාව පෙර දින රාත්‍රියේ දලීගේ ශරීරයේ සිටින ඔටුන් නැහිමි කුමරුගේ කාමරයේ තිබී ප්‍රේම ලිපියක් සොයාගෙන එය වම් රාජ්‍ය අමාත්‍යවරයාට බාර දීමයි. එහිදී අමාත්‍යවරයා එය පෙන්වමින් රජුට කීවේ එම ලිපිය දලී විසින් ලී උන් වෙත ලියන ලද බවයි. ඉන්පසු ඔහු රජුව බ්ලැක්මේල් කළා. සැබෑ ඔටුන්න හිමි කුමරුගේ ජීවිතය ලාභයක් ලෙස භාවිත කරමින් ලී උන් සහ දලී යන දෙදෙනාම සිරගත කිරීමට ඉල්ලා සිටියා. රජුට එකග වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. වසුව ලීගෙන් සහ ලී උන්ව සිරගත කළා. දලී ලීගෙන් හමුවීමට ගොස් ලිපිය ලිව්වේ තමන් බව පවසමින් ඔහුගේ නිදහස ලබා ගැනීමට උදව් කිරීමට ඉදිරිපත් වුණා. නමුත් ඇය එසේ කළහොත් ඩෙයිගර් රැජින එය කාරණාවක් ලෙස භාවිත කර ඇයව හරම්හට බලෙන් ඇතුළු කරන බවට අනතුරු ඇඟවලීගෙන් එය ප්‍රතික්ෂේප කළා. ඇය හරම් ප්‍රතික්ෂේප කළහොත් ඇය වධහිංසාවට මුහුණ දෙනු ඇත. මට ඔබ හරම්හි ඉන්න අවශ්‍ය නැහැ කියලා ඔහු කීවා. ඔහුගේ ප්‍රතික්ෂේප කිරීමෙන් සහ ඔහුට උදව් කිරීමට ඉඩ නොදීමෙන් දුකටපත් වූ දලී කඳුළු සලමින් පිටත්ව ගියා.
නමුත් අඩමින් යන අතරතුර ඇය මෙම ශරීර මාරුව ඔහුගේ මියගිය බිරිඳගේ මරණය සඳහා දිව්‍ය දඩුවමක් බවට ලීගෙන් කියූ පෙර වචන සිහිපත් කළා. කෝපය ඇගේ දුක ප්‍රතිස්ථාපනය කළා. දලී කෝපයෙන් ආපසු ලීගෙන් වෙත ගොස් දෙවුරුමක් දුන්නා. මගේ ජීවිතය මගේ පැවැත්ම ඔබේ මියගිය බිරිඳ සමග ඇති ඛේදජනක ප්‍රේම කතාවේ පාදසටහනක් කරන්න එපා. මම ඔටුන්න හිමි කුමරු ආරක්ෂා කරන්නම් සහ මම මගේම ශරීරය ආරක්ෂා කරන්නම් කියලා ඇය කිව්වා. ලලී මාලිගාවට ආපසු පැමිණ ලීගෙන් ඔහුගේ මියගිය බිරිඳ සඳහා ලියූ දිනපොත සොයාගෙන ප්‍රේම ලිපියේ අත්අකුරු ඔටුන්න හිමි කුමරුට අයත් බව ඔප්පු කිරීමට අදහස් කළා. කෙසේ වෙතත් ලීගෙන්ගේ ආරක්ෂිත පෙට්ටියේ තිබී ඇයට වෙනත් යමක් හමු වුණා. ඔහු විසි කළ බව කියූ ඇඳුම් සහ ඔහු සඟවාගෙන සිටි ඔවුන් දෙදෙනාගේ සිතුවම එතන තිබුණා. හැඟීම් වලින් පිරි ඇය ප්‍රේම ලිපිය විවර කර නැවත කියවා බැලුවා. මෙවර ඇය ඔවුන්ගේ ශරීර මාරුව පිළිබඳ සැඟවුණු යොමු කිරීම දුටුවා. ලිපිය පූර්ව ඔටුන්න හිමි කුමරිය සඳහා නොවිය. එය ඇය සඳහා ආදරයේ පාපොච්චාරණයක් විය. ඇගේ හදවත පිරී යාමත් සමග ඇය ඩයිග රැජින වෙත ගියා. ඇය ලිපිය ලිවීම පාපොච්චාරණය කර හරම්හට ගෙන යන ලෙස ඉල්ලා සිටියා. ප්‍රීතිමත් වූ රැජින ඩයිග වහාම ලීගෙන්ගේ නිදහස සඳහා නියෝග කළා. නමුත් ලීගෙන් දැනටමත් වධහිංසාවට ලක්වන බව පිළිබඳ පුවත දලී දැනගත්තා. ඇය කම්පනයෙන් අධිකරණ භූමියට දිව ගියා. කස පහර දීමට සූදානම්ව සිටියදී ඇය ගිහින් ලීගෙන්ව වැළඳගත්තා. ඔවුන්ගේ ගේ වැසි ජලය තුල මිශ්‍ර වූ විට තද රතු ආලෝකයක් ඇති වුණා. ශාපය බිඳී ගියා. අවසානයේ ඔවුන් තම මුල් ශරීර වෙත ආපසු මාරු වුණා. ඉතින් මේ විදියට තමයි අද කොටස එවර වෙන්නේ. තව කොටස් දෙකකින් සම්පූර්ණ ඩ්‍රාමා එකම එවර වෙනවා. ඒ කොටස් දෙක ඉක්මනට ඕන අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් 4 වෙනි කොටසෙන් හමු වෙමු.